Hello guys, welcome back. මේ ඇවිල්ලා තියෙන්නේ Bedwars එකේ තියෙන Walking Dead කියන mod එකත් එක්ක. මේ mod එකේ අපිට කරන්න තියෙන zombiesලා එහෙම මරන්න අපි survive වෙන්න තමයි තියෙන්නේ. මේකේ hunger bar එකක් එහෙම තියෙනවා. ඒ hunger bar එක 0 වුණොත් අපේ පණේ තියෙන health එක 20 අඩු වෙනවා. ඒ වගේම මේකේ තඩි map එකකුත් තියෙනවා. ඒ වගේම මම මේක ගහන්නේ මගේ යාළුවෙක් එක්ක. මම ඒ කවුද කියලා ඉස්සරහට කියන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ගයිස් අපි දැන් ඉන්නේ ගේම් එක ඇතුලේ. මේ තමයි ඉන්වෙන්ටරි එක. අපිට දැන් ගන්නයක් එහෙම ඕන කරනවා. අපි යාළුවෝ හොයාගන්නත් ඕනේ. මේ හරිය ඉන්නවද? මේ හරිය ලූට් එකක් එහෙම නම් තියෙනවා හැබැයි. මන්නේ අද රැමේ එක ගත කරමු. එහා පැත්තේකේම ගිනි අරගෙන තියෙනවා පේනවා මට. ඒ පැත්තට දැම්ම යන එක ඇකට ගුණ නැහැ වගේ. ගන්න එකක් තිබියම් මේකේ. නයිස්. අඩෝ හරි ඉන්න අපේ යාළුවා. මුටක් ගන්න එකක් තියෙනවා මෙතන. මම වටේ තියෙන ටික ලූට් කරා යාළුවනේ. ආයෙත් ටික ලූට් කරන්නේ තාම ලූට් මදි. හරි යාළුවනේ මං ඒ ටික ලූට් අම්මට උඩ බොස් කෙනෙක් නේද? උඩ ගහමු. මන් දන්නේ මම මරුන් කණ්ඩේ ඒ උගේ ඔළුවට වදින්නේ නැහැ. අන්න අර අරුගේ කලිසමස්සේ පොඩි එකෙක් ඉන්නවද? උගේ බඩට මං හිතන්නේ වදින්නේ යාළුවනේ. ඔළුවට ගහන්න බෑ. ඔළුවෙන් ඩැමේජ් ඉන්නේ. අන්න අර වරහින් ගිහලා ලූට් කරන්න. කොහොමද උගේ මොලේ යාළුවා? ආරතන තව සෝම්බි කෙනෙක් ඉන්නවා. මං හිතන්නේ මේ පැත්තන පොඩ්ඩක් ඩේන්ජරස් ඇඩි වගේ. රෑ වුණොත් එහෙම ඉවරයි. හරිනේ උණ්ඩ ඉවරයි. අනිත් ගන්න එකේ උණ්ඩ තියෙනවා අපි ඒක තියාගමු. යාළුවා රෙහි ඉන්නේ. හරියන්නේ නැහැ. මෙරියන්තෝ. ඔප්පට උඩු හරිනේ රෑ වෙනවනේ. යාච්චට. හරි ඒකේ තුණ්ඩ ඉවරයි. දුවපන්. එහෙම වරෙන්. දැන් මොකද කරන්නේ? වගේ වතුර තත්ත්වයක් අඩු වෙලා තියෙන්නේ. වතුර බෝතලයක් තියෙනවා අපි ඒක උඩට තියාගමු. යාළුවනේ මේ ඉන්නේ SL Rich Boy. එයාව subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යන් ආයෙත් වීඩියෝ. හරි guys දැන් උදේ වෙලා තියෙන්නේ. මම වටේ ටික ලූට් කරලා ඉන්වෙන්ටරි එක එහෙම හදාගත්තා. ඒ වුණාට අපේ ගන්ස් වලට උණ්ඩ නැහැ. දැන් මේ උදේ විරාවේ අපේ ගන්ස් වලට උණ්ඩ ටිකක් තමයි ලූට් කරන්න බලන්නේ.
හරි ගයිස් අපේ ගන්ස් වලට නම් උණ්ඩ ටිකක් හම්බුණා. උනාට ප්‍රශ්න තියෙන්නේ දැන් රෑ වුණා. කොහොමද මේ පැත්තෙන් නම් සොම්බීස්ලා එන්නේ නැහැ. කියන්නේ මේ ටවුන් එකට වගේ තියෙන කෑල්ලට ඔය පාරෙන් බෙදලා තියෙන්නේ. මේකට කොහොමත් එන්නේ නැහැ. අපි තැනක් හොයාගත්ත රෑ ගාලේ ගත කරන්න. මෙතන හරි ඊට එහා පැත්තේ ගියරි මං එහා පැත්තකට යනවා නැත්තම් මෙතන ඉඩම තියෙනවා. මුත් ඒත් දන්නේ. අපි අද මෙතන රෑ ගත කරන්න යන්නේ. උත්තේ හලෝ යාළුවනේ අපිට මේක කරන්න පුළුවන් වේද? I don't know. අපි යාළුවනේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කෑල්ලට යන්න. හෙට උදේ වෙන්න හරි නැත්තම් දැන් හරි යනවා. මේ ඉන්න යාළුවනේ SL Rich Boy. ඔයාලා දන්නවද දන්නේ නැහැ මූව. මොකද්ද ඌ කරන්නේ? මූ නැමි පාත්තනෙක් කරන්නේ. අපිට මේ දේ කරන්න පුළුවන් වේද යාළුවනේ? අපි බලමු මේකේ උපරිම දවසක් සර්වයිව් වෙලා ඉන්න. එහෙනම් අපි යන් අපේ ගමනාන්තයට. අපි බලාපොරොත්තු වෙන්නේ එහා පැත්තේ අර යට කොනලයකට යන්න. එහෙනම් අපි යන්. යාළුවනේ ඔයාලා SL Rich Boy වත් subscribe කරලා තියාගන්න. මාවත් subscribe කරන්න. ඉතින් නිකන් ඉන්නේ. අපි යන් එහෙනම් එහා පැත්තට. යාළුවනේ මං හිතන්නේ අපි පොට් එකට ඇවිල්ලා ඉන්නේ. අම්මට. එන zombiesලා ගොඩක් ඉන්නවා. ඊ ඇරි දන් ගන්නවනේ ඔය. අම්මට රූබියක් අම්මා. යාළුවනේ අපි දැන් මේ රීචුට්ට ක්ලියර් කරගත්තා. ඒ වුණා මෙතන තව zombiesලා ගොඩක් ඉන්නවා. මෙතන තඩි ගෙවල් ටිකක් තියෙනවා. ඒ ගෙවල් ටික ලූට් කරන්න ඕන කොහොම හරි දැන් අපේ ඉන්වෙන්ටරි එකත් ඉතිරි ගොස් තිබෙන්නේ මේ අවස්ථාවේදී. එහෙනම් අපි පොඩ්ඩක් මේ වටේ ටික ලූට් කරමු. අම්මට උරු සොම්බියෙක්. අඩෝ දෙන්නෙක් ඉන්නවා. අන්න රූබි එකක් කඩනවා. පටවඩු. අඩෝ සොම්බි කාරේ. මොකලද? අඩෝ එන්න ඇති දන් ගහනවා බා. ඔළුවට ගහන එක අදින්නේ නැහැ නේ බා. හරි අම්මට රූබියක් කරනවා. අන්න අරුටත් ගහනවා. ඒ උන්ගේ හෙල්ත් එක චුට්ටක් වැඩිනේ. හරි උත්ති කරන්න රූබියක් ඒක ගනිමු. යාළුවනේ මම පොඩි දෙයක් හොයාගත්තා. කොහෙද මම තිබ්බේ? කම්පවුන්ඩර් හරිද? කම්පවුන්ඩ් ඔය තියෙන්නේ අපි ගන්ස් හදන ඒවා. අර බිම තියෙන එක පසල්ස් කෑලි අරගෙන හදන්න තියෙන්නේ. එක දේවල් තියෙනවා මල්ලක දැන්ට තියෙන්නේ නම් මේක එකක් තියෙනවා. මේකෙත් එකක් තියෙනවා. එච්චරයිම. ආනේ අරගෙත් එකක් තිබ්බා. එච්චරයි මං හිතන්නේ තියෙන්නේ. මේ පසල්ස් කෑලි හොයාගන්න ඕනේ කොහොම හරි. මේකනේ කලින් තිබ්බේ.
එහෙනම් අපි ටික හොයමු. let's go. යාළුවනේ මේක තමයි මම කරපු මෝඩම් වැඩේ. බලන් ඉන්නකෝ. යාළුවනේ මං හිතන්නේ මං ඉවරයි. මොකද මගේ ගන්ස් දෙකේම උණ්ඩ ඉවරයි. හරි අන්තිම උණ්ඩේ ඉවරයි. කඩුවෙන් තමයි ගහන්න වෙන්නේ. මැරියා යමයි අන්න රූප එක. යමයි කේක් කැල්ලක්. යාළුවනේ දැන් මම මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. තනින් තන සොම්බිස් අන්න කිම්මත උනා. උට දෙකයි ගහුවේ. අන්නු කිරුපිය. යමයි මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ. අපි අර කෑලි හොයන වැඩේත් පටන් ගත්තා. බැයි තාම එක කෑල්ලක්වත් හම්බුනේ නැහැ. හම්බුනේ නැහැ කියන්නේ හම්බුණා අපිට අයිත් ඕන ඒවා නෙමෙයි හම්බුනේ. එහෙනම් ආයෙත් ස්පීඩ් රන්. මෙතනදී යාළුවනේ මට එක වගේ කෑලි තුනක් හම්බුණා. ඒ වුණාට ඒක පෙන්වන්නේ නැහැ ඒකේ. හරිද? මං හිතන්නේ මේකේ බග් එකක් මොකක් හරි නැත්තම් මොකක් හරි කේස් එකක්. කොහොම හරි මේකේ ඉවර වෙන දවසක් නෑ වගේ. මං හිතන්නේ මේක ඉවර වෙන්නේ අපි මැරුණාට පස්සේ. ඒක නිසා මගේ අරුර ටිපර් වෙලා අන්තිමට කේදී වුණ දේ බලන්නකෝ. හලෝ. ඔයි ගහන්න එපා. ඔයි. යාළුවනේ ඌ මට ගැහුවනේ. අවුලක් නැහැ. එහෙනම් ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.